එබැවින් ස්ත්‍රීන්ගේ වසඟත්වයට හසු කාමී පුරුෂයන් පරලෝ විඳිනා අපාය දුක් තබා මරණයටම පැමිණෙන්නාහුමය. හොඳයි. අද සාකච්ඡාව පුරාතන ගද්‍ය සංග්‍රහයේන දරුවන්ට ඉතාම අවබෝධ කර ගැනීමට අපහසු කතාවක් වෙන ස්වර්ණ තිලකා කතාවස්තුව. නමුත් මේක අතිශය රසවත් කතාවස්තුවක්. සද්ධර්මා ලංකාරයේ කතාවස්තුන් දෙකක් දරුවන්ට උසස් පෙළ විභාගයට එනවා. ඉතින් උසස් පෙළ විභාගයේ එහෙමත් නැත්නම් උසස් පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ සද්ධර්මා ලංකාරය ඇසුරු කොටගෙන සද්ධර්මා ලංකාරයේන කතා පුවත් දෙකෙන් එකක් තමයි සද්ධර්මා ලංකාරය. මේක ටිකක් දිගයි සහ පුරාතන ගද්‍ය පොතේ තියෙන ගොඩාක් කතා අපේ දරුවන්ට අවබෝධ කරගන්න ටිකක් අපහසුයි. ඒ නිසා තමයි මම ලිහිල් බසින් මේ කතාව දරුවන්ට අවබෝධ කරලා දෙන්න බලන්නේ. ඒ නිසා දරුවෝ හොඳට අහගන්න මම මුලින්ම මේ සද්ධර්මා ලංකාරයට අදාළ කතා ප්‍රවෘත්තිය මුලින්ම කියලා ඉන්නම්. හරි. මොකද ඔයාලට එක පැත්තකින් සද්ධර්මා ලංකාරයෙන් පුතා ලකුණු 15ක විචාර ප්‍රශ්නයක් එනවා. අනිත් එක තමයි සද්ධර්මා ලංකාරයේ තියෙන කතා දෙකෙන් මොන කතාවෙන් මේ විදි කියලා අපි දන්නේ නැහැ. ඡේදයක් දීලා ප්‍රශ්න 4ක් අහනවා. හරිද? අනිත් එක තමයි සද්ධර්මා ලංකාරයෙන් ඔයාගෙන් ලකුණු 3ක් හිමි වෙන අවස්ථා සම්බන්ධ එක් ප්‍රශ්නයක් අහනවා. ඉතින් මෙන්න මේ ලකුණු ටිකක් පුළුල් පරාසයක විහිද යනවා. ඔයාලා දන්නවා පුරාතන ගද්‍ය සංග්‍රහය පොතේ සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව ගත්තොත් ලකුණු 58ක් මේ පොත ඇතුළේ විතරක් අන්තර්ගත වෙලා තියෙනවා. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ. ඉතින් පුතේ මේ සද්ධර්මා ලංකාරයට අපි යමු. මම මුලින්ම කිව්ව ප්‍රකාශය ටිකක් මතක තියාගන්න. ස්ත්‍රීන්ගේ වසඟත්වයට පැමිණියා වූ කාමී පුරුෂයෝ පරලෝ විඳිනා අපාය දුක් තබා මරණයටම පැමිණෙන්නාහුමය. හොඳයි. අපි අන්න ඒක මතක තියාගෙන ස්වර්ණ තිලකා කතාවස්තුව බලමු මේ කතාව ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. හරි. පළවෙනි කාරණේ මෙන්න මෙහෙමයි. ස්වර්ණ තිලකා කතාව නිර්මාණය වෙන්නේ පුතා ආත්ම භාවයන් දෙකක් මුල් කොටගෙන. මේ ස්වර්ණ තිලකා කතාවේ මුල් කොටස අපිට හම්බ වෙන්නේ අබේගිරිය වෙහෙරදාගැබට අම්මා කෙනෙකුයි දුවෙකුයි මල් පූජා කරන්න එහෙමත් නැත්නම් වැඳලා ඉන්න යනවා. මේ වැඳලා ඉන්න ගියාට පස්සේ අපි දන්නවා මේ කතාවේදී මේ ස්වර්ණ තිලකාගේ පෙර ආත්ම භාවය. ස්වර්ණ තිලක තමන්ගේ අම්මත් එක්ක අබේගිරිය වෙහෙරදාගැබට මල් පූජා කරන්න ගියාම තමන්ගේ අම්මා මල් පැස එහෙමත් නැත්නම් මල් වට්ටිය මේ දූගේ අතට දීලා මල් වලට පැන් ගහන්න මල් ආසනයේ සෝදන්න පැන් ටිකක් අරගෙන එන්න යනවා. මේ ස්වර්ණ තිලක පෙර ආත්ම භාවයේ කතාව. මේ දියණියට හරිම පොඩි තදියමක් තියෙනවා ඉක්මනට ගිහිල්ලා මේ මල් ටික පූජා කරලා පොඩි ප්‍රාර්ථනාවක් කරන්න. මෙයා මේ මල් ටික පූජා කරනවා. පූජා කරලා නිකන් ඉන්නේ නැහැ. මෙයා හරිම ලස්සන ප්‍රාර්ථනාවක් කරනවා. දැන් මම ටිකක් මේ පොතේ තියෙන කොටසුත් දරුවන්ට මතක් කරන්නම්. මේ මල් ටික මෙයා පූජා කරලා බුදුහාමුදුරුවන්ගෙන් යම් දෙයක් මෙයා ඉල්ලනවා. මෙයා කියනවා මෙන්න මෙහෙම. මා විසින් පුදන ලද්දා වූ මේ මල් පූජාවේ අනුසසින් මතු සසර මම උපනුපන් જાතියෙහි යහපත් රූ ඇති වෙම්මයි ආරෝහ පරිණාහයෙන් යුක්ත වෙම්මයි ශරත් කාලයෙහි ගුවන් මැද දිලිසෙන සූර්ය මණ්ඩලයක් පරිද්දෙන් මාගේ සිය ළඟින් රශ්මි මාලාවෝ විහිදෙත්වයි. මා දුටුවා වූ යම් පුරුෂයෙක් කාමේ දුට් ඒ කියන්නේ මෙයා කියනවා මේ ප්‍රාර්ථනාව මේක දිගින් දිගට විස්තර කරනවට වඩා මේ ප්‍රාර්ථනාව තමයි අපිට වැදගත් වෙන්නේ. මෙයා කියනවා යම් කිසි පුරුෂයෙක් මෙයා ලස්සන වෙන්න. මෙයාගේ ශරීරයෙන් ශරත් කාලෙහි ගුවන් මැද දිලිසෙන සූර්ය මණ්ඩලයක් පරිද්දෙන්. ඒ කියන්නේ පුතා මේකෙදි කියනවා බාලාර්ක සූර්ය මණ්ඩලයක්. බාලාර්ක සූර්ය මණ්ඩලයක් කියන්නේ අලුත පායපු ඉරක් වාගේ ආලෝකයක් මෙයාගේ ශරීරයෙන් නිකුත් වෙන්නලු. යම් කිසි පුරුෂයෙක් මෙයාව දැක්කොත් කාමයෙන් සිහි මුර්ජා වෙන්න කියලා මෙයා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ දියණියගේ ප්‍රාර්ථනාව හරිම ගැඹුරු ප්‍රාර්ථනාවක්. යහපත් රූප සම්පත්තියක් හම්බ වෙන්න කියලා තමයි සමස්තයක් විදිහට අපි මේ ප්‍රාර්ථනාව ඉන්නේ. පුතේ මෙහි ප්‍රාර්ථනාව කරලා මේ අම්මා ඇවිල්ලා ඊට පස්සේ මේ දුවට බයිනවා ඇයි චණ්ඩාල කෙල්ල මල් ආසනේ සෝදන්නේ නැතුව මල් වලට පැන් ගහන්න නැතුව මල් පූජා කරේ කියලා. මේ කේන්තියට තමන්ගේ අම්මා එයාට බයිනව චණ්ඩාල කෙල්ල කියලා. පෙරලා දියණිය බයිනවා චණ්ඩාල කෙල්ල මම නෙමෙයි තෙපිමෙයි චණ්ඩාල කෙල්ල කියලා. දැන් අකුසල කර්මයක් සහ කුසල කර්මයක් සිද්ධ වුණා. ඉන් පස්සේ පුතේ මේ ආත්ම භාවයේ කෙලවර
වුණාට පස්සේ උත්පත්තිය ලැබනවා උත්තර මදුරාවේ වීණාවාදකයෙක්ට දියණිය වෙලා එයාගේ නම තමයි ස්වර්ණ තිලක. දැන් පෙරාත්ම භාවයේදී මෙයා ප්‍රාර්ථනාවක් කරා මම මේ ලබන ආත්මේ උත්පත්තිය ලැබනකොට යහපත් රූප සම්පත්තියක් හම්බ වෙන්න. මල් පූජ කරපු පිනෙන් එයාට යහපත් රූප සම්පත්තියක් හම්බ වෙලා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වර්ණ තිලක පෙරාත්ම භාවයේදී Tamanගේ අම්මට චණ්ඩාල කෙල්ල කියලා බැනපු අකුසලයෙන් පහත් කුලේ සැඩොල් කුලේ තමයි උත්පත්තිය ලැබලා තියෙන්නේ. කතාකරුවගේ පරමාර්ථය පුතා මේ කතාවේ එක තැනක් තමයි මේ කුසල් අකුසල් පිළිබඳව යම් විශ්වාසයක් පාඨකයාට ලබා දෙන්න උත්සාහ අරගෙන තියෙනවා. දැන් සද්ධර්මාලංකාරයේ ලියන ධර්මකීර්ති හාමුදුරුවන්ගේ අරමුණ වෙන්නේ පාඨකයාට දැහැමි උපදේශයක් ලබා දෙන එකනේ. මේ කතාවේදී ඔන්න දැන් දෙවන ආත්මේ උත්පත්තිය ලැබුවා උත්තර මදුරා නම් නුවර වීණාවාදකයෙක්ට දියණිය වෙලා. මේ වීණාවාදකයෙක් කියන්නේ පුතා මෙයා ගාන්ධර්වවරයෙක්, මෙයා සංගීතඥයෙක්. මේ සංගීතඥයාගේ දියණිය හරිම ලස්සනයි දැන්. දුටුවන් පිනවන පිරිමියෙක් මෙයාව දැක්කොත් කාමෙන් සිහි මුර්ජා වෙනවා. කතා කරන විට මෙයාගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ වහණය වෙනවා. දෙතන මැද තිලකාභරණයක් තියෙනවා රන්වන්. දැන් මෙයාව දැක්කොත් පිරිමියෙක් එයාගේ ලස්සනට කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා. හරිද? අපි මේ දුවදරුව යන පන්ති වලත් මේ දරුවෝ දකින්න ඇති මේ වගේ ස්වර්ණ තිලකල ඕන තරම් අපිට ඉන්නවා දැන්. මේ කතාකරුවා පොඩි අතිශෝක්ති සහගත කොටසක් කතාව ඇතුලේ ඉතිරි කරලා තියෙනවා. ඒකට හේතුව ඇත්තටම මේ කතා ප්‍රවෘත්තිය පාඨකයා අතරට රැගෙන යාමේ පරමාර්ථය. හරි. මෙහෙම උත්තර මදුරාවේ ඉන්නකොට මේ උත්තර මදුරාවේ ඉන්න සැඩොල් නායකයාගේ පුතා ස්වර්ණ තිලකයෙන් ඇවිල්ලා කැමැත්ත අහන මල් බුලත් අරගෙන ගෙදරටම ඇවිල්ලා කැමතියි කියනවා. ස්වර්ණ තිලක පුතේ මෙයාව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා කියනවා සමකුල විවාහයක් මම ජීවිතේට කවදාවත් කරගන්නේ නැහැ. මම කරගත්තොත් කරගන්නේ මට වඩා ඉහළ කුලයක කෙනෙක්. හරිද? දැන් මොකද වුනේ? උත්තර මදුරාවේ සැඩොල් නායකයාගේ පුතා ස්වර්ණ තිලකා විසින් ප්‍රතික්ෂේප කරනවා. මේ විවාහය ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ උත්තර මදුරාවේ සැඩොල් නායකයාගේ පුතාට පොඩි ඇරියස්සයක් එනවා මේ ප්‍රතික්ෂේප කිරීමේදී. මෙයා මොකද කරන්නේ? උත්තර මදුරාවේ ඉන්න රජුරවන්ට ගිහිල්ලා මේ පුවත කියනවා. මෙයා කියනවා රජතුමනි මෙන්න මෙහෙම ස්ත්‍රියක් ඉන්නවා. තමන්ට වඩා ඉහළ කුලවල පුරුෂයන්ම විතරයි මෙයා පතන්නේ. දැන් පුතේ මේ අර බමුණු ජන සමාජය තුල තිබුණා පහත් කුලයක කෙනෙක්ට ඉහළ කුලවල කෙනෙක් එක්ක එහෙම විවාහ වෙන්න බෑ. මේවා බමුණු මතවාද. එතකොට මේ සද්ධර්මාලංකාර කතුවරයා එක පැත්තකින් කාන්තාවට බමුණු ජන සමාජය තුල තිබුණ ස්වභාවයත් සුළු වශයෙන් විදහා දක්වන මේ කතාව ඇතුළේදී. දැන් මේ උත්තර මදුරාවේ නායකයාගේ පුතා මේක රජුරවන්ට කිව්වට පස්සේ රජ්ජුරුව කතා කරනවා ස්වර්ණ තිලකගේ තාත්තට. කතා කරලා අහනවා පුතේ මේ කතාවේ මම අර පොඩ්ඩක් සිද්ගත්තන් ටිකක් ඔයාලට කියන්නම්. මේ ස්වර්ණ තිලක කතාවේ උද්දෘත මම දරුවන්ට මේ වීඩියෝ එකකින්ම මේ channel එකේ දාලා ඇති. චුට්ටක් බලන්න සද්ධර්ම අලංකාරයේ රත්නාවලියෙත් දාලා ඇති. විභාගයට යන්න කලින් ඔයා අනිවාර්යෙන්ම බලා ගන්න ඕන උද්දෘත අනිවාර්ය උද්දෘත කිහිපයක් සද්ධර්ම අලංකාරයේ සහ රත්නාවලිය කියන දෙකේම මම මේ දෙක දාලා ඇති. ඒ නිසා යන්න කලින් චුට්ටක් බලාගෙන යන්න. හරි. දැන් මෙන්න මෙහෙමයි වෙන්නේ පුතා. මෙයා ගිහිල්ලා කියනවා රජ්ජුරුවන්ට මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා කියලා. රජ්ජුරුව කතා කරනවා. එම්බල සංගය තාගේ දුව කුලවන්තයන් මිස සමාන ಜಾති ඇති පුරුෂයන් නොකමැත්තීල. තාත්තා කියනවා ඔව් එහෙම කෙනෙක් ඉන්නවා. පුතේ මේ වෙලාවේ රජ්ජුරුව අභියෝගයක් දෙනවා. හරි. පුළුවන් නම් එහෙනම් ගිහිල්ලා විවාහ කරගන්න පංචමදුරා නම් නුවර ඉන්නවා ගුරුවරයෙක්. එයාගේ නම උද්දාල. පුළුවන් නම් ගිහිල්ලා මේ උද්දාල කියන බමුණව විවාහ කරගන්න. හැබැයි සෙල්ලම් පුද්ගලයෙක් නෙමෙයි. ස්ත්‍රීන්ව පිළිකුල් කරනවා. උසස් කුලයක ඉන්න කෙනෙක්. මෙයා කොච්චර ස්ත්‍රීන්ව පිළිකුල් කරනවද කිව්වොත් කාන්තාවක් දැක්කොත් කිරි කලවලින් මුහුණ දෝණය කරගන්නවා. අනිත් එක තමයි මේ කාන්තාවක් යම් කිසි ආයන මාර්ගයක ගියොත් කිරි කලවලින් මාර්ගයේ හිනවා. සොලොස් කලයක් කිහිනවා. හරි. එතකොට මේ කාන්තාවන් පිළිකුල් කරන ගුරුවරයෙක්. එතකොට මෙයාව පුළුවන් නම් ගිහිල්ලා විවාහ කරගන්න කියලා රටේ රජුරු අභියෝගය දෙනවා. පුතේ ස්වර්ණ තිලකා මේ අභියෝගේ බාර ගන්නවා. එයා ලස්සනයි හැබැයි කුලෙන් පහත්. මේ අභියෝගේ බාර අරගෙන
උත්තර මදුරාවේ ඉඳන් පංච මදුරාවට මේ තාත්තයි දුවයි දැන් සවර්ණ තිර ලස්සනට ඇඳගෙන තාත්තා වීණාවත් අරගෙන තමයි යන්නේ දැන් මගදී මේ වීණාව වාදනය කරලා පඳුරු මොනවා හරි හොයාගන්නත් එක්ක තමයි යන්නේ නුවරවල් 5ක් පහු කරගෙන යනවා මේ අතර යන අතරමඟදී එක් නුවරකදී මේ තාත්තයි දුවයි තාත්තා වීණාව එළියට අරගෙන මේක වාදනය කරන්න සූදානම් වෙනවා දැන් එක් නුවරකදී දූ පිටිපස්සෙන් තියාගෙන ඉන්නේ දැන් මේ වාදනය කරන මොහොතකදී ඒ නුවර හිටපු රජ්ජුරුවෝ රාජකුමාරයා සවර්ණතිලක දැකලා වික්ෂිප්ත වෙලා එහෙමත් නැතිනම් එයා කලන්තේ දාලා සිහි මුර්ජා වෙනවා. ඇයි සවර්ණතිලක දැක්කොත් යම්කිසි පුරුෂයෙක් කාමයෙන් සිහි මුර්ජා වෙනවා. නැගිටලා අහනවා සස්වාමිකද අස්වාමිකද අස්වාමී කී ස්වාමීනි. හැබැයි කුලයෙන් පහත් විවාහ කරගන්න බෑ. මේ රජ්ජුරුවෝ මොකද කරන්නේ? ලස්සන වුණත් මෙච්චර ලස්සන ස්ත්‍රියක් මට විවාහ කරගන්න බෑ. ඇයි කුලයෙන් පහත්. ඒ දුකට මේ රජ්ජුරුවෝ තමන්ගේම කඩුව අරගෙන ගෙල සිඳ ගන්නවා. දැන් මම කිව්වා අර මුලින්ම කියපු උද්ෘතය පොඩ්ඩක් මතක් කරන්න. ස්ත්‍රීන්ගේ වසඟත්වයට හසු වන පුරුෂයන් තමන්ගේ ජීවිතයේ විනාශයට පමුණුවා ගන්නවා. පුතේ මේ විදියට නුවරවල් 5ක රජදරුවන් 5 දෙනෙක් තමන්ගේම කඩුවෙන් සවර්ණතිලක විවාහ කරගන්න බැරි දුකට ගෙල කපාගෙන මියදෙනවා. හරිද? උත්තර මදුරාවේ ඉඳන් පංච මදුරාවට යන අතරමඟදී මේ කතාකරුව මේක මේ පොතේ දක්වලා තියෙනවා මෙන්න මෙහෙම. මෙපරිද්දෙන් පංච මදුරා නුවරට යන අතරමඟ රාජධානි පසෙක රජදරුවෝ 5 දෙනෙක් ඇගේ රූප සම්පත්තිය දැක කාමයෙන් මත්ව කඩුගෙන තමන් හිස් තුමෝම කපා මලහ. හරි. දැන් ඔන්න පංච මදුරාවට ආවා. මේ කතාවේ අවසාන හරිය. පුතේ පංච මදුරාවට ආවට පස්සේ අර අපි කෙටියෙම කොට ටිකක් පොරටෝක් දීගෙන හිටපු උද්දාල බමුණා සවර්ණ තිලකාව දැකලා එයත් සිහි මුර්ජා වෙලා වැටෙනවා. නැගිටලා අහනවා සස්වාමිකද අස්වාමිකද අස්වාමිකයි. කුලය පිළිබඳව ගැටලුවක් නැහැ. විවාහ වෙනවා. උද්දාල ගුරුවරයෙක්. මේ ගුරුවරයා විවාහ වුණාට පස්සේ තමන්ගේ ගෝලයන්ට නැත්තම් තමන්ගේ සිප්පලට උගන්වන්න යන්නේ නැහැ. එතකොට මේ ගැටලුව අවබෝධ කරගන්න ශිෂ්‍ය පිරිස තීරණය කරනවා සවර්ණතිලක හින්දා තමයි මේ ස්ත්‍රිය හින්දා තමයි අපේ ගුරුතුමා අපිට උගන්වන්න ඉන්නේ නැත්ත. ශිෂ්‍යෝ ටික තීරණය කරනවා සවර්ණතිලකාව මරණයට පත් කරන්න. පළමු අර රාපෝපු ඇතෙක් මාර්ගයට ගෙන්නලා සවර්ණතිලකාව මරන්න මේ ශිෂ්‍යෝ ටික උත්සාහ ගන්නවා. හැබැයි උත්සාහය අසාර්ථකයි. උත්සාහය අසාර්ථකයි කියන්නේ පුතා මේ කතාවේ එක තැනකදී තියෙනවා දැන් එහෙම මරන්න එවපු ඇතා සවර්ණතිලකව අරගෙන දැන් කියනවා මේකෙදී මොළ ඇතෙකු රාපුවා මත් කරවා ඇත්කොහොලින් ඇන කුප්පවා ඉදිරියට ලුහු බඳවා ලූහ. දැන් කොහොම ඉස්සරහට එවනවා පුතේ. දැන් එව්වට වැඩක් නැහැ. මොකද වෙන්නේ? දැන් රාබී මත්ව කෝපයෙන් සොඩගෙන බිම පහරමින් මත් වූ කුංචනාදෙන් දස දිගින් පුරමින් ඒ අත මිනිසුන් දැන් මෙහෙම දුවනවා රෙමේ ඒ අතරතුර පුතේ සවර්ණතිලකාව දැක එකෙනෙහි උපන්නා වූ ස්නේහයෙන් සොඬින්ගෙන ඔසවා තමාගේ කුඹමත්තෙහි තබාගත. පළමුවර උත්සාහය අසාර්ථකයි. මේක පටලවා ගන්න එපා. ගොඩක් දරුවෝ මේ සවර්ණතිලකා කතා ප්‍රවෘත්තිය සහ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය පොඩ්ඩක් පටලවා ගන්නවා. මොකද මේ දෙකේ වෙනස්කම් තියෙන පුතේ. සවර්ණතිලක නාට්‍ය නිර්මාණය කරන්නේ මේ කතාව මූලාශ්‍ර කරගෙන. මේ කතාවේ තියෙන සියලුම සිද්ධීන් ඒ නාට්‍යයට දාලා නැහැ. මොකද මේ මූලාශ්‍රයේදී සවර්ණතිලක මැරෙන්නේ දෙවනවර උත්සාහය. සොරු කණ්ඩායමක් යොදවලා සවර්ණතිලක මරණව ශිෂ්‍යෝ ටික. ඉතින් කතාව අවසානයේදී සවර්ණතිලක මැරෙනවා. මේ ස්ත්‍රියව මිය යෑමෙන් පසු මෙතරම් ස්ත්‍රියක් තමාට අහිමි වේ වේදනාව දරා ගන්න බැරුව මොකද කරන්නේ උද්දාල බමුණා? අනේ දැන් අර කාන්තාවක් දැක්කම කිරිකලවලින් නාපු කිරිකලවලින් මූණ දෝණය කරපු උද්දාල බමුණා අන්තිමට සවර්ණතිලකාව අහිමි මේ වේදනාවට රාජාංගනයෙහි නැත්තම් රජගෙහි මිදුලෙහි දරසෑයක් ගහලා ඒකට පැනලා සියදිවි හානි කරගන්නවා. කතාව මෙතනින් ඉවර වෙනවා. ඉතින් පුතේ මේ සවර්ණතිලකා කතාව මම ඔයාලට අතිශය කෙටියෙන් මේ විග්‍රහ කරේ මුලින් කතා ප්‍රවෘත්තිය පිළිබඳව අවබෝධය ලබා ගන්න. මේ කතාවේ වැදගත්ම උද්දෘත ටික මම ඔයාලට මගේ වීඩියෝ එකේ තියෙන මේ වීඩියෝ එක යටින් මම දානවා ලින්ක් එක මේ කතාවට වැදගත්ම උද්දෘත ටික. ඒ උද්දෘත ටික අනිවාර්යෙන් බලා ගන්න.
සද්ධර්ම අලංකාරයේ කතා දෙකටම අදාළ උද්දෘතම මම දාලා ඇති. විශේෂයෙන්ම 20යි 26 පුනරීක්ෂණ පන්ති වලට යන දරුවෝ එහෙමත් නැත්නම් මෙවර විභාගයට පෙනී ඉන්න දරුවන්ට මේවා අතිශය වැදගත්. එයාලට විතරක් නෙවෙයි 27 දරුවන්ටත් මේක වැදගත්. දල වශයෙන් ස්වර්ණතිලක කතා ප්‍රවෘත්තියේ සරලම කතන්දරය තමයි මේ කතාවෙන් කියන ප්‍රධාන කාරණය පුතේ අර ස්ත්‍රීන්ට ගුදුරුවන කාමී පුරුෂයන් තමන්ගේ ජීවිත විනාශයට පමුණුවා ගන්න ආකාරය. අනිත් කාරණේ තමයි පුතා කර්මඵල විපාක. අකුසලයක් කරොත් ඒකට අදාළව විපාකේ ලැබෙනවා. අපි කියනවා කර්මඵල විශ්වාසය ඇති කිරීමට කතුවරයා විසින් උත්සාහ අරගෙන තියෙනවා. ඉතින් ස්වර්ණතිලක කතාවස්තුව කෙටියෙන් තමයි අපි පැවැත්වුවේ. ඉතින් මේ කතාව මෙතනින් නිමා වෙනවා. මම දරුවන්ට තවත් එක් පණිවිඩයක් දෙනවා. අපේ ඔන්ලයින් පන්ති ආරම්භ වෙනවා. විශේෂයෙන්ම 20යි 26 දරුවන්ගේ අලුත්ම පුනරීක්ෂණ පන්ති අපි ආරම්භ කරනවා. ඒ සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. 20යි 27 දරුවන්ගේ තියරි පන්ති ආරම්භ කරනවා. පන්තියට සම්බන්ධ වෙන්න ඕන 077යි 569යි 1219 කියන දුරකථන අංකයට WhatsApp හරහා කෙටි පණිවිඩයක් යොදන්න. එහෙනම් කතාව අහලා යම් අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා. අපි ඊළඟ වීඩියෝවෙන් හම්බ වෙමු සද්ධර්ම අලංකාරයේ නන්දිවානිජ කතාවස්තුවෙන්. එහෙනම් දරුවන්ට ආයුබෝවන්.